සාමාන්‍ය පෙළ විභාගයේ ආසන්නම වෙද්දි තමයි ගොඩක් දරුවෝ පොත්පත් ටික අරන් පාඩම් කරන්නේ. ඔය වගේ වෙලාවක දරුවෝ හරි අසරණයි අතරමං වෙලා ඉන්නේ. දැන් මම මේ විෂය කොහොමද පාඩම් කරන්නේ? හින්දා මම උපයෝ ප්‍රෙෂර් කරනවා. යාළුවෝ හොඳට වැඩ කරනවායි කියලා කියනවා. මම මුකුත් කරලා නැහැ කියන මානසිකත්වයක දරුවෝ රැඳිලා ඉන්නවා. කොහොම හරි ගොඩක් දරුවෝ ඉන්නවා මුලින් ඉඳන් ලස්සනට වැඩ ටික කරන් ඇවිල්ලා ඒ එකක් දක්වා යන්න අවශ්‍ය වැඩ ටික කරගෙන තියෙන. සමහර ළමයි ඉන්නවා පන්ති අහගෙන හිටපු ටිකක් ඔළුවේ තියෙනවා. හැබැයි වැඩ කරලා නැහැ. අන්තිම දවස් ටිකේ ගොඩ දාගන්න මැච් එකක් ගහන්න. මම අර කිව්වා වගේ මුකුත්ම කරලා නැහැ. අන්තිම සතියේ ගේමක් ගහගන්න බලාගෙන ඉන්න සෙට් එකකුත් ඉන්නවා. හොඳටම වැඩ කරපු දරුවන්ට නෙමෙයි. ඒගොල්ලෝ බය වෙන්න දෙයක් නැහැ. නමුත් අතරමැද රිසල්ට් එකක් අපි කියමුකෝ CB කරගන්න S1 C කරගන්න ෆේල් එක අඩුතරමින් S1 හරි දාගන්න බලාගෙන ඉන්න දරුවන්ට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. නිසා අන්තිම වෙනකන් අහන්න කියලා මම ගොඩක් ආදරෙන් ඉල්ලනවා. මම විශේෂයෙන්ම මම මේකේ කියලා දෙන කාරණාව තමයි අවුරුදු දෙකක් තියෙනවා එක විෂයක්. ඒ විෂය ඇතුලේ පේපර් එක හැදෙන්නේ කොහොමද සහ ඒ වගේම මේකට අවසානයේ මෙන්න මේ ටික මේ විදිහට කරගත්තොත් ඔයාගේ දැන් තියෙන වාතාවරණය ඉහළ තැනකට වෙනස් කරගන්න පුළුවන් කියන කාරණාව තමයි මේකේ කියලා දෙන්නේ. නිසා මේක ඕනම විෂයකට මාර විදිහට වැදගත් වෙනවා. ඒ නිසා මේක ඉවර වෙනකන් අහන්න. අනිවාර්යයෙන්ම මේ වගේ දේවල් මේ දවස් වල විභාග කිට්ටු හින්දා channel එක දානවා. ඒකට අපේ channel එකත් subscribe කරලා තියාගන්න. notification bell එකත් on කරලා තියාගන්න. වීඩියෝ එකක් දාපු ගමන් ඔයගලන්ට ඒ notification එක ගෙන්න ගන්න. හරි. මම විශේෂයෙන්ම පළවෙනියටම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යනවා 80 20 කියන රීතිය. මේ 80 20 කියන රීතියේ තියෙන එක සෛද්ධාන්තයක් තමයි සාමාන්‍යයෙන් පේපර් එකෙන් 80%ක ප්‍රමාණය. මම මේ කියන්නේ සිලබස් එක නෙමෙයි පේපර් එකෙන් 80%ක ප්‍රමාණයක් එන්නේ විෂය නිර්දේශයේ තියෙන සමස්ත 20%ක විතර වැදගත් ප්‍රමාණය උපුටා අරගෙන. ඒ කියන්නේ මුළු සිලබස් එකෙන් 20%ක ප්‍රමාණයකින් වගේ තමයි පේපර් එකේ 80%ක් වගේ ප්‍රමාණයක් හැදෙන්නේ. ඒකට හේතුව තමයි විභාගයේ ඔබට පුළුවන් මොනවද කියලා දැනගන්න හරි ෆිල්ටර් කරලා හරි වැදගත් ප්‍රශ්න සංකීර්ණ ප්‍රශ්න එහෙම නැත්නම් ඒකොල්ලෝ ඕගොල්ලන්ට මේ ටික පුළුවන්ද කියලා බැලන්ස් කරගන්න ප්‍රශ්න ටිකක් තමයි විභාගේ අහන්නේ ඔයාගේ විෂය සම්බන්ධව හැකියාව බලන්න. එතකොට ඊතුරු සිලබස් එකේ 80%න් අහන්නේ නැද්ද? ඒ 80% තියෙන්නේ අර 20% දක්වා ළමයාව වර්ධනය කරන්න පසුබිම හදන්න. අපි උදාහරණයක් ගත්තොත් සාමාන්‍යයෙන් ඔය උසස් පෙළ නම් තියෙනවා ක්‍රියාකාරී ශාකය ක්‍රියාකාරී සත්වයා වගේ නැත්නම් ශාකය සහ සත්වයා කියන විෂය පරාසය සම්පූර්ණයෙන් මානවයා ගැන නැත්නම් මුළු සමස්ත සත්ව වර්ගීකරණ ගැන මේ ඔක්කොම ගැන තියෙනවා. නමුත් සමහර වෙලාවට අහනවා එක දෙයක්. එක තැනක් එක පොයින්ට් එකක් අහනවා. ඒකට එන්න අනු මාතෘකා ගොඩාක් තියෙනවා. මේ අනු මාතෘකාව වලින් නෙමෙයි අහන්නේ ප්‍රධාන මාතෘකාව තේරගන්න තමයි වටේ පිටේ ටික උගන්නගෙන එන්නේ. එතකොට විභාගේ ගොඩක් දුරට වටේ පිටේ ටික නෙමෙයි අහන්නේ ප්‍රධාන කොටස highlight කරලා තමයි. එතකොට දැන් අරවා ගැන මනා දැනුමක් තිබ්බහම වටේ පිටේ තියෙන පාඩම් ටිකේ ගැන මනා දැනුමක් තිබ්බහම තමයි අර ප්‍රධාන කොටස තේරෙන්නේ. නමුත් දැන් අවසාන සතියේ වැඩ ටික කරන්න හිටියාම ඔය අනුමාත්‍රිකා ටික බල ඉන්න කාලයක් නැහැ නේ. මොකද අනුමාත්‍රිකා ටික බැලුවත් කාලේ වීදම් කරලා ඒ ටික විභාගෙට නැහැ. ප්‍රධාන ටික තමයි විභාගෙට තියෙන්නේ. එතකොට අපි ෆිල්ටර් කරලා ගන්න ඕනේ මොනවද විභාගෙ වැඩියෙන් අහලා තියෙන්නේ කියන කාරණාව. ඒකට අපිට උදව් කරන්නේ අපි දන්න විදිහට පාස් පේපර්ස් ටික. දැන් විශේෂයෙන්ම පාස් පේපර්ස් ටික පහුගිය අවුරුදු 5ක විතර අරගෙන ස්ටඩි කරගන්න ඕනේ මොනවද වැඩියෙන් අහලා තියෙන පාඩම් ටික මොන එක මේ පාඩමෙත් මොන කොටස් ටිකද ඔය ටික highlight කරලා එළියට ගන්න ඕනේ. එතකොට තමයි අර කිව්ව පේපර් එකට අහන 80% හරියට කරගන්න පුළුවන් සිලබස් එකෙන් ඒ අදාළ 20% එළියට අරගෙන. ඒ නිසා අන්න ඒ ටික තේරුම් ගන්න නම් පේපර් එක ගැන මන අවබෝධයක් තියෙන්න ඕනේ පාඩමට යන්න කලින්. උදාහරණයක් විද්‍යාව ගත්තොත් විද්‍යාවේ අවුරුදු 5 ගන්නවා 5 ඇතුලේ වැඩියෙන් අහලා තියෙන මාතෘකාව කොලේක ලියා ගන්නවා. එතකොට ඒක සිලබස් එකට සාපේක්ෂව හරි පොඩි ප්‍රමාණයක් ඒ ටිකවත් අඩුම සම්පූර්ණයෙන් හරියට තේරුණත් නැතත් ඒ කොටස කටපාඩම් කරගෙන හරි මොකක් හරි දාලා අවබෝධයක් ගන්න අපිට නිශ්චිතව වෙන් කරගන්න පුළුවන්. ඔය මම අර කිව්ව 80 20 ක්‍රමය ගැන අවබෝධයක් තියාගෙන පාස් පේපර්ස් ටික අධ්‍යයනය කරගත්තොත් ඒක එක තැනක් අපිට වැදගත් දෙයක්. එතකොට නැත්නම් ඔබ හිතනවානේ අවුරුදු දෙකේම තියෙන ඔක්කොම ටික ඕකස්සේ අහනවද කියලා නෑ. එතකොට ඔයාලට වෙන් කරලා ගන්න පුළුවන් ටිකක් තියෙනවා. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් කියනවා විභාගයේදී දැන් ඔය අන්තිම සතියේ පාඩම් කරනවා නම් ඇක්ටිව් රීකෝල් කියලා දෙයක් අපි කතා කරනවා. මොකද්ද මේ ඇක්ටිව් රීකෝල් කියන්නේ? සාමාන්‍යයෙන් පාඩමක් කියවලා ඉවර කරාට පස්සේ
අපි ඒක ආපහු ශබ්ද නගලා කියවනවා. ඒ කියන්නේ දැන් අපි පොතක පාඩමක් ගන්නවා. අපිට දැන් කියවද්දි සිංහලෙන් කියවද්දි තේරෙනවනේ යම් කිසි දෙයක්. ඒ තේරෙන එක නැවත ඔයාට ඇහෙන්න ශබ්ද නගලා කියවනවා. දැන් මේක ගිහිල්ලා සාලේ මැද්දේ කරන්න බෑ. පාරට බහැලා කරන්න බෑ. මේක ඔයාට පාඩම් කරගන්න වෙන් කරගත්ත කාමරයක හරි තැනක ඔයා ශබ්ද නගා ඔයාට ඇහෙන්න කියවද්දි ඔයා කටින් කියවද්දි ඔයා කියවන එකම නැවත කනට ගිහිල්ලා අය කන හරහා මොළයට යනවා. එතකොට මේක ඩබල් ඔයාට ඇහෙනවා දෙපාරක්. ඔයාට ඇහෙනවා. එතකොට ඔයාගේ ඔළුවට මේක වදිනවා මේ කාරණාව. එතකොට මේක විශේෂ සාමාන්‍යයෙන් හිතන සිතුවිල්ලකට වඩා නිකන් ඔහේ බලාගෙන කියවගෙන යනවට වඩා දෙයක්. පොත වහලා බලපු එක පොත වහලා ආපහු කෑ ගහලා කියද්දි ඔයාට ඔළුවට වදිනවා. ඒ වගේම තව එකක් තියෙනවා සාමාන්‍යයෙන් ඔයා ඉගෙනගත්ත පාඩම ඔයාම තනියෙන් ඉඳගෙන මේක කරන්නේ. දැන් මේක මේ තමන්ගේ ලෝකෙක තනි වෙලා කරන්න ඕනේ කතන්දර ටිකක් මම කියන්නේ ප්‍රසිද්ධිය කරන්න බෑ. පොඩි ළමයෙක්ට කියලා දෙනවා වගේ. ඒ කියන්නේ එක වෙලාවක act as a teacher. ඒ කියන්නේ ඔයා ගුරුවරයෙක් විදිහට හැසිරෙනවා. ඔයාටම පිට කාටවත් නෙමෙයි. ඔයාම උගන්වනවා මේ පාඩමේ මෙහෙමයි. දැන් අපි මේක බැලුවොත් කොටස් පහක් තියෙනවා. මේ කොටස් පහ මේකයි. ඒ කොටසෙන් පළවෙනි කොටස මේකයි කියලා ඔයාම ඔයාට උගන්ව ගන්නවා. එතකොට අර active recall මං කිව්වේ කලින් ශබ්ද නගා කියවනවා වගේ දෙයක් නැවත නැත්තම් ඔයා එහෙම දෙයක් කරලා නැවත ඔයාටම ඔයා උගන්ව ගද්දි ඔයාට තේරෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඒක මෙතඩ් එකක්. ඒක ලෝකයේ පිළිගත්ත මෙතඩ් එකක්. ඒ නිසා ඔයා අන්න ඒ වගේ කාරණාවලිනුත් මේකට ප්‍රවිෂ්ටියක් ලබා ගන්න පුළුවන් ඔයාගේ විෂය කරුණු එතකොට දාගන්න. එතකොට මම අර කලින් කිව්වා වගේ පේපර් ටිකෙන් මොනවද අහන්නේ බලාගෙන ඊට පස්සේ පේපර් එකට වැඩිපුර එන පරාසය එහෙනම් මේක තමයි. ඊට පස්සේ ඒ ටික තෝරලා අරගෙන මෙන්න මේ විදිහට පාඩම් කරගන්න try කරොත් ඔයාට යම්කිසි විදිහකට ඔළුවට යමක් දාගන්න පුළුවන්. ඊළඟට තව දෙයක් තමයි අපිට කරන්න පුළුවන් දෙයක් තමයි ප්‍රශ්න පත්‍රය ස්ටඩි කරලා ආපහු පාඩමට එන එක. ඒකත් එක පොයින්ට් එකක්. මේකත් තව කෙනෙක්ට ගැලපෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ගොඩක් දරුවෝ try කරනවා මේ දවස්වල පොත පාඩම් කරන්න. ඔය පොත් අවුරුදු දෙකක ඒවා දවස් 7කින් පාඩම් කරලා ඉවර කරන්න බෑ කොහොමත්. ඒක ප්‍රායෝගිකයි. මේ වීඩියෝ එක බලන ඕගොල්ලෝ තේරුම් ගන්න ඕන දේ තමයි අවුරුදු දෙකක දේවල් දවස් 7කින් කරන්න බෑ. ඒක විෂයනුත් 9ක් තියෙනවනේ. එකක් තිබ්බනම් මොකක් හරි බලා ගන්න පුළුවන්. කියව ගන්න හරි පුළුවන් කියමුකෝ. එක දිගට කියවලා හරි. නමුත් මෙතනදී ඔයා හොඳට අවධාරණය කරගන්න ඕනේ කාරණාව තමයි එහෙම ඒවා කරන්න බෑ. ප්‍රායෝගික නැති දේවල් කරන්න එපා. ඔයා ඒකයි අපි කියන්නේ පේපර් එක අරගෙන පේපර් එක ඔයා ස්ටඩි කරගන්න ගමන් පොත බලනවා. එතකොට ඔයා ওই පේපර් 4-5ක් කරද්දී පේපර් එකේ තියෙන ප්‍රශ්නේ පොතෙන් පොඩ්ඩක් හොයලා බලනවා මොකද්ද මේ. දැන් අපි කියමු දැන් ප්‍රශ්නයක් අහද්දී ව්‍යුහගත ප්‍රශ්නයක් වුණත් අහද්දී ව්‍යුහගත ප්‍රශ්නේ යම්කිසි කොටසකට අදාළව තමයි අහන්නේ. එතකොට ඒ කොටසට අදාළ උත්තර ටික පාඩමෙන් හොයද්දී ඔයාට පාඩම කියවගෙන යද්දී ඒ ප්‍රශ්න වලට උත්තර වගේ මේ ප්‍රශ්න වටා එනත ඒ පාඩම වටා තියෙන තවත් තීරි කොටස් ඔයාටින් කියවෙනවා. එතකොට ඒක ගැනත් ඔයාට දාලා අදහසක් ගත්ත හැකි. විශේෂයෙන් මම අර කිව්වා වගේ පාස් පේපර් එකේ තියෙන කොටස ඔයා අරගෙන ඒක අර අතන ස්ටඩි කරගන්න හින්දා පේපර් එකට අවශ්‍ය මූලික කාරණා ටිකක් ඔයාට කොහොමත් බැලෙනවා. මම අයත් කියන්නේ මේක තියෙන වැදගත්ම දේ තමයි පාස් පේපර්ස් එක ඔට්ටු වෙන්න කියන්නේ නැවත නැවත පහුගිය අවුරුදු ගණන් වලට ගියපුවාම ඒ ප්‍රශ්නේ වගේම එකක් නැවත අහලා තියෙනවා. ව්‍යුහගත කොටසේ තියෙන එක ඊළඟ අවුරුද්ද රචනා කොටසේ. මේ අවුරුද්ද රචනා කොටසේ තියෙන එක ඊළඟ අවුරුද්ද ව්‍යුහගත කොටසේ. ඔය විදිහට චේන්ජ් වෙලා ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ ක්‍රමය හරි සාර්ථකයි. මොකද විභාගයේ ඔබව මැන බලන විෂය සීමාවක් කියන විෂය ඇතුලේ පරාසයක් තියෙනවා. ඒකයි අර 120 එළියට අරගෙන ඒ ටිකට වැඩි අවධානයක් දෙන්න කියලා මුලින්ම පටන් ගත්තීම කිව්වේ. එතකොට අර විදිහට කරගත්තොත් ඔයාට විභාගයේ තියෙන කාරණා ටික නැවත නැවත ඔයාගේ අතින් කෙරිලා. ඒ කියන්නේ සම්පූර්ණ පාඩම මුලින්දන් කියවනවට වඩා ප්‍රශ්නයක් කියවලා උත්තරයක් දාගත්තාම ඔයාට ඒක නිකන් පොඩි නෝට් එකක් වගේ ඔලුවට යනවා. ඊළඟ එක තමයි සාරාංශ සටහන් ටිකක් ලියා ගන්න එක. දැන් ඒකත් මම දැන් අපි කියමුකෝ විද්‍යාවම මම උදාහරණ ගත්ත හින්දා විද්‍යාව නෙමෙයි ඕනම විෂයකට ඔච්චර තමයි. වැදගත් අපි කියමුකෝ සූත්‍ර ටිකක් තියෙනවා. ඒ කියන්නේ වැදගත් සිද්ධාන්ත කොටස් ටිකක් තියෙනවා. අර්ථ දැක්වීම් ටිකක් තියෙනවා. මෙවුව ටික වෙනම ලියා ගන්න. දැන් සමහර ඒවා තියෙනවා අර්ථ දැක්වීම් කෙලින්ම අහන. ඒතර වඩ පුළුවන් පොඩි කොලයක් අරන් අර්ථ දැක්වීම කියලා ලියලා ඒ අර්ථ දැක්වීමෙන් අර්ථ දැක්වීම ලියාගෙන කොලයක නමල බලා ගන්නවා. ඒකත් මාර දෙයක්. මොකද සමහර වෙලාවට දෙනවා යනු කුමක්ද කියලා ඩිරෙක්ට් අහන්නේ. ඒතකොට කෙලින්ම ඔයා පාඩම් කරගෙන යන්නේ උත්තරේ. ඒ නිසා දල සටහනක් දාගන්න. ඊළඟට සූත්‍ර ටික. සූත්‍ර කියන්නේ මොනවද? ඔබට ගණන් හදන්න මොකක් හරි විසඳ ගන්න අවශ්‍ය දේ සමීකරණයක් වෙන්න පුළුවන්. ඒ ටික බලා ගන්න. මේකට අදාළ සමීකරණ. ඒතකොට ප්‍රශ්නේ හද්දී මේ සමීකරණය විසඳන්න. එහෙම නැත්නම් මේක විසඳන්න කියද්දී ඔයාට අර සමීකරණ ටික ඔයාගේ මතකේ තියෙන හින්දා අඩුම සමීකරණෙ දෙන්න දාලා අගයන් ටික දාලා විසඳ ගන්න පුළුවන්. ඉතින් ඒවා ලොකු දේවල් විභාගෙදී.
ඒකත් ඔයාට ලොකු හයියක් වෙනවා. එතකොට ඔය වගේ ටික ඔය සාරාංශ සටහන් වල තවත් හොඳ දෙයක් තියෙන යන ගම බලා ගන්න පුළුවන්. අන්තිම මොහොත වෙනකොනොත් අතේ තියෙන්න ඕනේ. කොලේක ලියලා තියාගන්න. ඊළඟට තමයි දැන් අපි තව එකක් කියනවා. විභාගෙට ඔබ පාඩම් කරන කොටස් ටික ආයෙ දැන් අද පාඩම් කරපු එක හෙට උදේ එම් පිටින්ම මතක නෑනේ. එතකොට ඔයා කලින් කරපු කොටස් ටික ඒ පාඩමේම නැවත කොටසකට ප්‍රවිෂ්ඨ වෙන්න කලින් බලා ගන්න. රිපීට් කරනවා නැත්නම් අපි කියන්නේ නැවත බලනවා මේක ආයෙත් බලනවා. එතකොට අය බලද්දී එකම දෙතුන් වතාවක් බලද්දී මොලේ කලින් වතාවට වඩා මතක තියාගන්නවා. ආයෙත් බලද්දී ඊටත් වඩා ආයෙ මතක තියාගන්න. මේ මොලේ සැකස්ම හැදිලා තියෙන හිම තමයි. ඔබ එකම දෙයක් දිහා නිතර බලද්දී ඒක ඔබේ මතකෙට යනවා, මනසට යනවා, ඒක අඩුපාඩු පේන්න ගන්නවා. එහෙම තමයි. ඒක තමයි උවමනාවෙන් බලනවා කියන එක. අපි සමහර වෙලාවට කෙනෙක් දිහා උවමනාවෙන් බලන්න කියන්නේ යාව තේරුම් ගන්න. ඒ කියන්නේ මේ මනුස්සයා දිහා හරියට බැලුවොත් පුද්ගලයෙක්ව තේරෙනවා වගේ ඔය විෂය කරුණු ටික ඒ ඔබේ නෝට් එකදී හරියට හිම තුන් පාරක් බැලුවොත් ඔබට පැහැදිලි වෙනවා. මේ මානව ස්වභාවය. ඉතින් ඒක හොඳයි. ඉතින් මේ වගේ දේවල් කරන්න.